Hi guys, welcome back to our YouTube channel. අද පොයට කලින් දවස අපි දෙන්න යනවා ළඟ තියෙන ටවුන් වල පොසොන් බලන්න. මේක වෙනදා වගේ වීඩියෝ එකක් නෙමෙයි. මට එකපාරටම හිතුණා පොසොන් බලන්න ගිය එකේ මතක ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. අපි ඩේ vlog එකක් එඩිට් කරන ගමන් තමයි හිටියේ. ඒ අතරතුරේ තමයි පොසොන් වීඩියෝ එකත් අපි හිතුවා අප්ලෝඩ් කරන්න. ලස්සන තොරණක් තිබ්බා. සිංහලෝවාද සූත්‍රය තමයි ජාතක කතා විදිහට තිබ්බේ. සැරින් සැරේට එතන මල් වෙඩි දැම්ම මටත් ඔය කැමරාවට හම්බෙන්න වුණා. එතන තිබ්බ දිව්‍ය විමානය කියලා එකක්. මේක වූල් වලින් තමයි නිර්මාණය කරලා තිබ්බේ. මේ දිව්‍ය විමානයේ දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවන් හිටියා. ඒ වගේම එතන තිබ්බ පොකුණක්, ඔය හදලා තියෙන පොකුණ. මේක ඇතුලේ මොකක් හරි ස්ප්‍රේ එකක් දාලා තියෙන හරිම සුවඳයි. මේ ටික බලලා ඉවරුණාට පස්සේ අපි මෙහෙම ඇවිදන් යද්දි දැක්කා වඩේ කරත්තයක් තියෙනවා. එකපාරටම අපිට මතක් වුණේ ගෝල්ෆ් ෆේස් එක. අපි ආසාවට try කරලා බැලුවා. ඒක උලඳ වඩේ හේකුයි නාන් රොටි හේකුයි. අතන වඩේ එක නම් රස නැහැ. නාන් රොටි එක නම් ගොඩක් රසයි. අපිට මේ පාර ගොඩක් තැන්වල ඇවිදින්න බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. මෙතනත් ලස්සන පුංචි තොරණක් තිබ්බා. සාම ජාතකයේ තමයි මේ තොරණේ ජාතක කතාව. අවසෝදරී දෙවිතුමා රජතුමා සම්දේකියා කරලන්නේ මව්පියන්ගේ පිනේරියස් විද්‍ය ලෙසට ඵල ලැබී සියලු කුසල් එක්වී රැස් ලැබුණා මාපිය දෙදෙනාට ඇතුළෙසට තුනීම වූවාහද පොසොන් පොහොයට කලින් දවස මේ විදිහට තමයි ගෙවුනේ. අපි බලමු පොසොන් පොහොය දවස. ඔන්න ඉතින් අදත් අපිට වටයක් දාන්න chance එකක් හම්බුණා. අද දවසේ මිටින් දන්සල් තමයි. අපිට මුලින්ම හම්බුනේ රසම රස කෝඩියල් බීම එකක්. ලේහි පිටුවා අවවාද කොට සිය පිරිවර සමගින් වනයටම ගියහ. ඉදා ශාක්‍ය මෘග නම් දැන් දේවදත්ත. එහෙනම් අදට ගිහිල්ලා එන්න. අපේ අලුත් ලෝකයක බලන්නත් ලෑස්ති වෙලා ඉන්න. God bless you.